Hi guys! කොහොමද ඔයාලට? ඔන්න සෑහෙන කාලෙකින් තමයි ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. වීඩියෝ එක අලුත් වුණාට අරගෙන ආවේ අලුත් වුණාට මේ වීඩියෝ එක මාර පරණයි. මොකද මේ වීඩියෝ එක අරගෙන මේ වෙනකොට මාස මං හිතන්නේ 4-5ක් විතර ගිහිල්ලා මේ මැයි මාසේ මනීෂාගේ ග්‍රැජුවේෂන් එකට ගත්ත වීඩියෝ එක තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මම තමයි එයාව ලස්සනට ලෑස්ති කරේ ලස්සනයිද දන්නේ නැහැ. ඉතින් අපි දෙන්න උදේ පාන්දර 5ට මේ නැගිට්ටේ. උදේ පාන්දර 5ට නැගිටලා කොහොම හරි 7 වෙනකම්ම එයාව ලෑස්ති කෙරුවා. මොනව කරාද මන් දන්නේ නැහැ. එච්චර වෙලා කොහොම හරි මේ එච්චර පැය ගාණක් ඇඳුවා. අන්තිමට මට ලෑස්ති වෙන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේ දෙන්නම ඌබර් එකක නග්ගලා යවුවා. අන්තිමට මට වෙනම තමයි ලෑස්ති වෙලා යන්න උනේ. බලන්නකො ඉතින් ඔය ලෑස්ති කරගෙන යනවා. මේක ඉතින් මං ස්පීඩ් දාලානේ තියෙන්නේ. මොකද මේ පැය ගාණක් ගත වීඩියෝ එකක් තමයි ස්පීඩ් දාලා පෙන්නන්නේ. ඔයාලා බලලා කියන්නකො එයා ලස්සනයිද කියලා. හැබැයි ඉතින් එයා වීඩියෝ වල නැද්දත් මන්දා ඉස්සරහට. බලන්නකො කොහොමද University of Central Lancashire එකේ summer graduation එක. මොකද මම මේට කලින් අරගෙන ආවේ මගේ husband ගේ graduation එක. මේ ඒක winter graduation එක. මේ තියෙන්නේ කොහොමද අපේ මේසෙට වෙලා තියෙන වැඩේ. මමත් ඔන්න ලස්සනට ලෑස්ති වෙලා තියෙන්නේ. දැන් ඌබර් එකක් දැම්මා. මම ඒක යන්න ඕන. මේ යන්න ලෑස්ති වෙලා යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් 3 දෙනාට gift 3කුත් ගත්තා. ඔන්න ඌබර් එකත් ආවා. gift 3ත් අරගෙන මම යනවා. මේ ගියාට මට හරිම සීමිත කාලයක් තියෙන බයෙන් තමයි ගියේ. ඔන්න කොහොම හරි ගියා. මේ ඉන්නේ මල්ලි යත් එක්ක චමිත් මල්ලිත් එක්ක ඔන්න මම ඇතුළට යනවා. අපි බලමු සමර් ග්‍රැජුවේෂන් එක මොන වගේද තියෙන්නේ කියලා. වින්ටර් එකට වෙනස් කියන්නේ අපිට ඉතින් සමර් ග්‍රැජුවේෂන් එක ලස්සනට අඳින්න පුළුවන්. ලොකෝ වෙනස ඒක තමයි. මොකද වින්ටර් ග්‍රැජුවේෂන් එකේ පොරවගෙන ඉන්න වෙන්නේ. ලොකු ඇඳුම් ඇඳලා මේක ඉතින් අපිට කැමති විදියට ලස්සනට අඳින්න පුළුවන්. ඔය තියෙන්නේ ඉතින් ඒ විදියම තමයි ඔය විදියටම තමයි මේ වින්ටර් ග්‍රැජුවේෂන් එකක් තිබුණේ. මේ මට හිතෙනවා මම හරි වාසනාවන්තයි කියලා. මොකද මේ යුක්ලෑන්ඩ් එකේම වින්ටර් ග්‍රැජුවේෂන් එකටත් මට යන්න පුළුවන් වුණා. මට සම්මර් ග්‍රැජුවේෂන් එකටත් යන්න පුළුවන් වුණා. ඉතින් මනීෂාට ගොඩක් තෑන්ක්ස් කරනවා. මොකද මට එක්ස්පීරියන්ස් දෙකම ගන්න පුළුවන් වුණා. යුක්ලෑන්ඩ් එකේ. එකම කැම්පස් එකක ග්‍රැජුවේෂන් දෙකයි තියෙන්නේ අවුරුද්දකට. මේ දෙකටම ඉතින් කොයි වගේද කියලා බලන්න මට chance එක හම්බ වුණා. මම ඔයාලට වීඩියෝස් දාලා තියෙනවනේ දෙකේම. ඉතින් මේකත් එක්ක ඔයාලා බලන්න. Thank you very much indeed. So you've got your demo, either the big one or the small one. බලාගෙන යන්න කොහොමද කියලා. හොඳයිද කියලා. To be celebrating the successes of our fabulous graduates. And welcome to those who are watching this on Esas Kaya Ali Kuwab Almeri, Muhammad Abdullah Muhammad Buti Alameri, Fatma Muhammad Yusuf Abdullah Alwadi, Yahya Muhammad Murad Al-Buti Al-Bushi, Ahmad Atya Rashid Al-Falasi, Chani Sandaru Kathakudwana
Kalam Kabaj. Dilpi Malsha Kalgamaj. Darshani Shamali Kumarathunge Nirasha Madhumali Gunathalaka Mayuragana and Kalamalaj Donna Barubashini Manike Samarafunga Udian Silaj. Dinusha Faramni Warusha Pantha. The presentations are completed. Congratulations to every single one of you who have received their award. We are delighted to have with us today our very own university choir. So please listen carefully to my following instructions. First of all, non-graduates in the room, please get your cameras ready for a photo opportunity. Up into the air මේ තමයි in the ග්‍රැජුවේෂන් traditional එකේ fashion. ස්පෙෂල්ම In මූමන්ට් celebration එක. of what you have මොකද achieved කියනවා during your නම් time here ලංකාවෙත් at එහෙම university. තමයි ස්පෙෂලි Please UK don't වල throw මම them හිතන්නේ too වෙන high රටවලත් or එහෙම too ඇති far මේ to avoid them ඔන්න injuring බලන්න මොකද you or වෙන්නේ someone කියලා else. මේ But more කැප්ස් ටික උඩ දාන importantly, because once ඒ you've අවස්ථාව තමයි award, ඇත්තරම it is ස්පෙෂල්ම yours to take ස්පෙෂල්ම home ස්පෙෂල්ම and to keep අවස්ථාව. with the ඉතින් university's එයාලා best ඒක wishes. කරන්න කලින් ඉස්සලාම ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා කොහොමද කරන්න ඕන අපිට වීඩියෝස් ඔන් කරගන්න කියනවා ඊට පස්සේ 1 2 3 ඒ විදිහට කියලා හරි ලස්සනට කැප්ස් ටික උඩ දාලා තමයි ග්‍රැජුවේෂන් එකේ වැඩ ටික ඉවර You කරන්නේ. guys ready? Right. ඔන්න බලන්න. 1, 2, මේක ළඟටම ගිහිල්ලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඊයේ hip hip. මම තමයි ඉස්සරහට ගිහිල්ලා ඔන්න වීඩියෝ එක ගත්තේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ග්‍රැජුවේෂන් එකේ ෆන්ක්ෂන් එක ඉවර වුණේ. ෆන්ක්ෂන් එකෙන් පස්සේ වින්ටර් ග්‍රැජුවේෂන් එක වගේම පාටි එකක් තිබුණා ස්ටුඩන්ට් සෙන්ටර් එකේ. ඒකේ තිබුණා ඩ්‍රින්ක්ස් වර්ග, බියර්, වයින්, සොෆ්ට් ඩ්‍රින්ක් වගේම ස්නැක්ස් තිබුණා. ඉතින් ඊට පස්සේ ඔන්න මල්ලි දැන් යනවා ළඟට මල් එක දෙන්න. ඔයාලා බලන්න මම මේකප් කරාට වැඩක් නෑ හෙයර් ස්ටයිල් දැම්මට වැඩකුත් නෑ එයාගේ කොණ්ඩෙත් දැන් ගැලවිලා ගිහිල්ලා කරන්න දෙයක් නෑ ඉතින් මොනව කරන්නද මගේ හැකියාව තමයි පේනවනේ එහෙනම් ඉතින් අපි හොඳටම එන්ජොයි කරා ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නේද ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ වීඩියෝ වලට අනිවාර්යෙන්ම එහෙනම් අද වීඩියෝ එකේ ළඟදීම අනිවාර්යෙන් හමු වෙමු බයි බයි see you soon